ඔයා වෙබ්සයිට් එකට ලොග් වුණාට පස්සේ මෙතන දකුණු කෙළවරේ උඩ තියෙන ඉරි තුන ටච් කරලා ඔයාගේ පන්තිය තෝරන්න. එතකොට ඔයාට මෙතන කොටස් දෙකක් පෙන්නනවා. පළවෙනි තැන තමා හැම සතියෙම වැටෙන පේපර් වලට සම්බන්ධ වෙන්න පුළුවන් එතනින් ගියාට පස්සේ. එතකොට දෙවෙනි එකේ ටර්ම් ටෙස්ට් පේපර් කියලා තියෙනවා. ඒක මාස 3කට සැරයක් වැටෙන පේපර් ටර්ම් ටෙස්ට් එකක් පවත්වනවා. ඒ වැටෙන පේපර් මෙතනින් තමා ඒවට ලොග් වෙන්න පුළුවන්. එතකොට පල්ලෙහා විස්තර කරලා තියෙනවා ඔයාට පේපර් ලැබෙන විදිහ. එතකොට හැම සඳුදා දිනයකම උදේ 9ට අලුත් පේපරයක් වැටෙනවා. ඒ පේපරේ ඉරිදා රෑ 8ට ඉවර වෙනවා. ඒ කාලය ඇතුළත ඒ පේපරේ කරලා ඉවර කරන්න ඕනේ, නැත්නම් ඒ පේපරේට සම්බන්ධ වෙන්න බෑ. එතකොට ඊළඟ සතියේ ඉන්නේ අලුත් පේපරයක්. ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන් ඒකට. ඉතින් ඒ සතියට වැටෙන පේපරේ අනිවාර්යෙන් කරන්න. එතකොට සඳ අඟහරුවාද බදාද බ්‍රහස්පතින්දා සිකුරාදා දවස් 5ක් තියෙනවා. ඒ කාලය ඇතුළත ඉවර කරන්න. එතකොට අපි මෙතනින් ඇතුල් වෙන්න කියන තැන ටච් කරලා මේ මාසේ පේපරේට යන්. ඉතින් මේ තියෙන්නේ මේ මාසේ පේපර් කට්ටලේ. දැන් ඔයා ඉස්සෙල්ලාම ලොග් වෙනවා නම් මෙතන පල්ලෙහාම වැටෙන්නේ start learning කියලා නෙවෙයි, enroll course කියලා. එතකොට enroll කරාට පස්සේ තමයි මේ start learning කියලා වැටෙන්නේ. ඔයා මේ image එක උඩ ටච් කරන්න. මෙතන පල්ලෙහාට ගියාට පස්සේ show more කියන තැනින් බලා ගන්න පුළුවන් පේපරේට අදාළ විස්තර, මොන පාඩම් වලින්ද මොන වාරෙන්ද ප්‍රශ්න අහලා තියෙන්නේ කියලා. එතකොට ඔයාට මේක බලලා ඒ අදාළ පාඩම් කරගෙන ඉවරලා මේකට සම්බන්ධ වෙන්න. මේ පේපරේ කරන වෙලාවට පොත් ළඟ තියාගන්න බෑ. ඒක තහනම්. එහෙම කරොත් අපිට අහු වෙනවා. වැදගත්ම දේ තමයි මේ පේපරේ ඕපන් කරාට පස්සේ නැවත සම්බන්ධ වෙන්න බෑ. ඒ නිසා ඕපන් කරාට පස්සේ හරියටම බලලා පේපරේ සබ්මිට් කරන්න. පේපරේ කරාට පස්සේ අනිවාර්යෙන් නැවත චෙක් කරලා ඔක්කොම හරියට තියෙනවද කියලා චෙක් කරලා සබ්මිට් දෙන්න. ඔයා කරන පේපරේ ඔයාගේ ලකුණු ඉරිදා දවසේ ඇතුළත ඔයාගේ ඊමේල් එකට එවනවා. එතකොට ඊමේල් ඔයාට බලාගත්ත හැකි ලකුණු ප්‍රමාණය සහ ඔයා දුන්න උත්තර, ඔයාගේ වැරදි උත්තර මොනවාද ඔක්කොම ලකුණු කරලා එනවා හරි උත්තරත් එක්ක. ඉතින් ඔයා මේ සතියේ පේපරේට ලොග් වෙනවා නම් මෙතන 1 week කියලා තියෙනවා. අන්න ඒකෙන් තමයි යන්න ඕනි. එතකොට දෙවන සතියේ ලොග් වෙනකොට මෙතන 2 week කියලා තියෙනවා. ඒ යටතේ පේපරේට තමයි ඔයා ලොග් වෙන්න ඕනේ. එතකොට දැන් මෙතන 1 week කියලා තියෙනවා. එතන පළවෙනි සතියේ පේපරේ ඉතිහාසය, ඒ ඉතිහාසය කියන එකට ටච් කරන්න ඕනේ. හරි, එතකොට ඔයාට ඉතිහාසයේ පේපරේට සම්බන්ධ වෙන්න පුළුවන්. බලන්න ඔයා මුලින්ම බලන්න ඕනේ මෙතන උඩ ඊමේල් එකට හරිය වැටිලා තියෙනවද කියලා. ඊට පස්සේ අද දිනේ සම්පූර්ණ නම, උපන් දිනේ, WhatsApp නම්බරේ, ඊට පස්සේ පේපරේ කරගෙන යන්න. ඊට පස්සේ හරියටම ඒ උත්තර ටික දාලා සබ්මිට් කරන්න. ඒ සම්පූර්ණයෙන්ම අහලා තියෙන පාඩම කවර් වෙනවා මේ ප්‍රශ්න ටිකෙන්. ඊට පස්සේ සබ්මිට් කරාට පස්සේ
ඔයාගේ සම්පූර්ණ නම දාන්න මෙතන. ඔයාගේ උපන්දිනේ මෙතෙන් තෝරන්න පුළුවන්. එතන ඔයාගේ WhatsApp නම්බරය දාන්න. හරි ඊට පස්සේ පේපර් එක කරගෙන යන්න. ඔයා ඔක්කොටම උත්තර ලියනවාද කියලා අනිවාර්යෙන් බලන්න, චෙක් කරලා බලන්න දෙවෙනි වතාවටත්. නැත්නම් පාඩම් මිස් වුණොත් සමහර වෙලාවට මේක ටර්ම් ටෙස්ට් පේපර් කරන කට්ටියට තෑගි දෙනවා. වැඩිම ලකුණු ගන්න ළමයාට. හරි දැන් සබ්මිට් කරන්න. හරි සබ්මිට් කරාට පස්සේ මෙහෙම වැටෙනවා.